දැන් පේතුරු එකවර මාළු ගොඩක් කළු මිනින්න දැන් පේතුරුට කියනවා වාත කියන්නේ නුඹ ගොස් නීපෝයි නුඹ මොහොතට ගොස් බිලියක් බා පළමු කොට හසු වෙන මත්ස්‍යයා ගනින්න. පළවෙනි මාළුවව ගන්න. මුදලාවද මීනේ යඩේ මොකටද? ආශ්චර්යමත් මුදල්. ආශිර්වාද දැන් අර ගාවෙන් කෙනෙක්ගෙන් තියෙන තටාකේ. මේක කියනවා කීකරුවම ආශ්චර්යමත් මුදල් එනවා. ආමෙන්. ආමෙන්. පළවෙනි හසු වෙන මත්ස්‍යයා ගන්න. අරගෙන උගේ කට හැරිය කල උගේ කට ඇරිය කල ආයෙතනද පේ ශෙකලයක් ශෙකලයක් පළවෙනි හම්බවන්නේ. එළියොන්නේ කෙඩයිකම මුදලාවදාග එතකොට ජේසුස් වහන්සේගේ කීකරුකමට උන්වහන්සේ මුදල් වල නියෝගයක් දීලා තිබ්බා කොයි මාළුවගේ කොයි කඩේද ශකලයක් තියන්න ඕන කියලා. ඔබ කීකරුවාම දෙවියන් වහන්සේ දන්නවා කාගේ අතේද ඔබට අවශ්‍ය දේ ගෙවන්න තියලා තියෙන්නේ ඒ කෙනාට ඔබට යන්න කියනවා. ආමෙන්.